Hadi baca hadi. Bye bye. Right. Pointer pets Mansuria Mawati particular city. ඒ වගේම අද සීතාගමේ ඥාතීන්ගේ විතර මෙතේ තැන්පත් කරලා තිබෙන්නේ ඩී.එස්. ජයසිංහ මහත්මයා විශ්‍රාමත්වයේ කර්මාශාලාවේ මහත්මයා වයස අවුරුදු 90ක් පමණ ආයු වලදා පෞද්ගලික 12 වෙනිදා පෙරේදා අපහාප්‍රාප්තව වේදනා එතුමාණන්ගේ ඒ අවසාන කටයුතු සිදු කරන්නයි දැන් අපි සූදානම් වන්නේ. ප්‍රථමයෙන් අපිට තිබෙන්නේ ආගමික වතාවත් විශ්ව සිද්ධ කරන්නට ඒ සඳහා පෞලේ ආරාධනයේ පරිදි මෙම ස්ථානයට වැඩම කරන්නට යෙදුණු මාණිකවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති අතිගෞරවනීය නවකයන් අවසර අපේ කෝරගල ජයකතර නායක මහින්පාරන් වහන්සේ සහ විහාරවාසී අපේ වරටගොල්ලේ දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ පෞලේ ඥාතීන් වෙනුවෙන් ගෞරව නමස්කාර පොරොත්තු පිළිගන්නවා. අපි මුලින්ම ආගමික වතාවත් විශ්ව කරන්නට සූදානම් වන්නේ ඒ සඳහා මම එම කාර්ය ඉටු කර දෙන්නේ ඉතාමත් ගෞරවයෙන් නායකින් පාරණාසයෙන් ඉල්ලා සිටිනවා. නමස්කාර කියන්නේ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි බිකු සංඝස්ස දේම ඉමං ගිලාන පච්චය තාම්බූල දානං බිකු සංඝස්ස දේම පූජා කරගත්තා. ඔය සාමාන්‍යයෙන් දැක්කත් ඒක ඔයාමයෙන් ඉන්නකො මෙතන සෝමාර ඒක නෝනෙන්නේ නෑ කම්මල කියන හරියට පූජා යන්නේ හා ඔක්කොම කියලා පූජා කරනවා. හොඳයි ටික වෙලාවක් කවුරුත් මේ අනිත්‍ය ප්‍රසංගිත ගාථාවන් වැඳගෙන ශ්‍රවණය කරන්න. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝ සුඛෝ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතාවාරි වහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින් වේතානං උපකප්පති උන්න මේ උතකං වත් යථානින්නති. හොඳයි. ඒකස් කරා
තරම් දුරට හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ අය සදහැදියන් ඇටියට කටයුතු කරනවා. ඒ අයට භවගාමී ජීවිතයේ යහපත් තැනක ඉන්නට, නැවත උපන්නට, උපදින්නට වාසනාව තියෙනවා. ඉතින් අපි දන්න තරමින් ජයසිංහ මහත්මයාටත් මම හිතන්නේ උදා වෙනවා ඊළඟ භවගාමී ජීවිතෙත් හොඳින් ජීවත් වන්නට. මහා සංඝරත්නයන් මා බලමුකට නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම මා වෙනුවෙන්ගේ ආරාධනය කිරීම සිදුකලේ අපේ තාමත් මෙහිපත් මහත්මයෙක් ඒත් අපේ මහිත ඥාතිවරයෙක් වෙනවා ජයසිංහ මහත්මිය පවුලේ ඥාතීන් සහ මේ ප්‍රදේශවාසී සහ වට ප්‍රදේශවාසී සියලුම පැමිණි කියන ඥාතිවරුන් කිතුතුමා පවුලේ ඥාතීන් වෙනුවෙන් කතාවක් කරන්නට අවස්ථාව ලැබීම ගැන විශේෂයෙන්ම ප්‍රියවත් වෙනවා. මෙතන බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ අපේ ජයසිංහ මහත්මයා කියලා දැනගෙන ඉන්නේ දැනට මාණික්කවත් අපේ මන්සූරියා අපේ පදිංචිවේ ඉන්න ජයසිංහ මහත්මයා කියන එකයි දැනගෙන තියෙන්නේ. නමුත් අපේ මගේ පවුලේ එක වැඩිම සහෝදරයෙක් නිසා අපේ පවුලේ තත්ත්වය පිළිබඳව ඩිංගක් මම කියලා හිතුවත් ලයි කියලා මට හිතෙනවා. මා ඇතුළු අපේ පවුලේ 9 දෙනෙක්. යනු අපේ සහෝදරියෝ 5 දෙනයි, පිරිමි 4 දෙනයි. ඒ පිරිමි 4 දෙනා අතරින් දෙවෙනි පිරිමිය හැටියටයි අපේ මේ අයියා ඉවත් වුණේ පළවත්. ඒ කාලේ 960 ගණන් වෙනකොට ලංකාවේ තිබිච්ච සාමාන්‍ය විභාග වෙනුවට දැනට තියෙන ඒ කාලේ තිබුණා සීනියර් කියලා විභාගය. ඒක සිංහලෙත් තිබුණා ඉංග්‍රීසියෙත් තිබුණා.